හැමෝටම ආයුබෝවන්. මං හිතනවා වසන්ත සර් සම්බන්ධ වෙලා ඉන්නේ අපිත් එක්ක. මම වසන්ත සර්ට සම්මන්ත්‍රණය කරගෙන යන්න බාර දීලා ඊට පස්සේ මම සාකච්ඡා කරන්නම් ඔයාලත් එක්ක. මං ආරාධනා කරනවා වසන්ත සර්ට සම්මන්ත්‍රණය ආරම්භ කරන්න කියලා. හරි මං හිතන්නේ වසන්ත සර්ට දැන් සම්මන්ත්‍රණය කරගෙන යන්න පුළුවන්. හරි වසන්ත සර් සම්බන්ධ වෙනකන් එහෙමනම් මම ආරම්භ කරන්නම්. හරි. හැමෝටම මුලින්ම ආයුබෝවන්. සමහර අය ඉන්නවා අපි ගැන දන්න සහ සමහර අය ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. හරි. එතකොට මේ සම්මන්ත්‍රණ මාලාවෙන් කෙරෙන්නේ කළමනාකරණ සේවා නිලධාරීන්ට සහ දැනට ගැසට් වෙලා තියෙන්නේ අපේ වයඹ පළාත් සංවර්ධන නිලධාරීන්ට වගේම දකුණු පළාත් සංවර්ධන නිලධාරීන් සඳහා දැනට කාර්යක්ෂමතා කඩින් විභාගයේ ගැසට් වෙලා තියෙනවා. ඒ අයට තමයි මේ සම්මන්ත්‍රණය ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට අලුතෙන්ම ගැසට් කරලා තියෙනවා කළමනාකරණ සේවා නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩින් විභාගයේ. අද එතකොට ඔයාලට මේ සම්මන්ත්‍රණයේදී කියලා දෙනවා කොහොමද අපි අයදුම් කරන්නේ කොහොමද කියලත් මේ සම්මන්ත්‍රණයෙන් කියලා දෙනවා. පොඩි වෙලාවක් තියෙන්නේ. ඒක නිසා මම ඉක්මනින් කරගෙන යන්න. හේරත් සර් එහෙම නැත්නම් වසන්ත සර් සම්බන්ධ වුණ ගමන් ඔයාලට අනිත් විෂයන් දෙක සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරයි. මම කරන්නේ පරිගණක විෂය. මගේ නම ඉසුරු අමිල. මගේ විස්තර මම දාලා තියෙනවා ගෲප් එකේ. එතකොට මුලින්ම ඔයාලට කියලා දෙන්නම් මොනවද ඔයාලට තියෙන පරිගණක විෂයට අදාළව මොනවද ඔයාලට තියෙන විෂය නිර්දේශය කියලා. එතකොට මුලින්ම තියෙන ඔයාලට පරිගණකය පිළිබඳ මූලික සංකල්ප. එහෙම නැතිනම් තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප කියන පාඩම තමයි ඔයාලට මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව පදම් සැකසුම, පැතුරුම්පත්, චිත්ත සමුදාය සහ අන්තර්ජාලය සහ ඊමේල් කියන පාඩම් කොටස් තියෙනවා. හරිද? ඔන්න ඔය පාඩම් කොටස් වලට අදාළව තමයි ඔයාලට විභාගයට එන්නේ. එතකොට බහුවර්ණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වලින් තමයි තියෙන්නේ. ඔයාලට මේකේ ප්‍රැක්ටිකල් නැහැ. හරිද? ප්‍රැක්ටිකල් කරන්න නැහැ ඔයාලට. ලියන්න තමයි තියෙන්නේ. ඒක නිසා හරියට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ සූත්‍ර නිර්මාණ ෆන්ක්ෂන් එහෙම හරියටම ඔයාලා ලියන්න ඕනේ. මොකද පරිගණකයෙන් වැඩ කරනකොට අපිට ගැටලුවක් නැහැ. එයා එරර් එකක් තිබුණොත් මෙන්න ඔයා මේක එරර් මේක වැරදි මෙතන වැරදි කියලා එයා පෙන්නනවා. නමුත් පේපර් එකේ ලියනකොට ඒක එහෙම නැහැ. ගෙදර ආවට පස්සේ අපි ආයේ නැවත සාකච්ඡා කරනකොට තමයි බලන්න වෙන්නේ අනේ මම ඒක දැක්කේ නෑනේ ලේසි එකක් නේ කියලා. හරි. එතකොට වසන්ත සර් සම්බන්ධ වෙලා ඉන්නවා නම් මට පණිවිඩයක් යොමු කරන්න දැන් මාව ඇහෙනවා ඇති කියලා මම හිතනවා. නම් ඉතින් මාව ඇහෙනවද? හරි. හරි. මම එහෙනම් ඔබතුමාට කරගෙන යන්න දීලා මම ඊට පස්සේ මම නැවත සම්බන්ධ. ඔව් ඇහෙනවා හරි. හරි. ඉන්න මම සම්මන්ත්‍රණය කරගෙන යන්න. හරි මම ඔන් කරන්න මේ පැත්තේ මේ මගේ වීඩියෝ ඔන් කරන්නම්. මගේ මේ ඩිවයිස් වල මොකක් හරි ගැටලුවක් නිසා තමයි මට මේ ඉස්සෙල්ලා සම්බන්ධ වෙන්න බැරි වුණේ.
පොඩ්ඩක් මට තප්පරයක් දෙන්න ඕම. හරි. හරි. මාව මගේ වීඩියෝ මම හිතන්නේ පේන ඇතිනේ. හරි පේනවා ගැටලුවක් නැහැ ඇහෙනවා පේනවා. මේ ඉසුරුද මම මේ ඊටමත් තදබල ලෙස අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මේ ඉස්සෙල්ලම මම සමාව ඉල්ලා සිටිනවා මේ මට ගොඩක් වෙලා සම්මන්ත්‍රණය කරන්න බැරි වෙන එක ගැන. අපි සාමාන්‍යයෙන් වෙනදා නම් මේ ආරම්භක සම්මන්ත්‍රණය පැය දෙකක් එක දිගට කරගෙන යනවා. ඒ පැය දෙකක් කරගෙන යන්නේ ඉසුරුස පැය භාගයක් කරාම ඊට පස්සේ මට සබ්ජෙක්ට් දෙකක් ඉතිරි වෙනවා. ඒ දෙක මම පැය භාගෙ මමත් කරාම පැය එකමාරයි. ඊට පස්සේ අපි ඇප්ලිකේෂන් එක දාන විදිය ගැන කතා කරනවා. ඒත් ඉස්සරස මට ඔය දන්නවා මේ දවස්වල මේ මම ටිකක් අසනීපෙන් ඉන්නේ ටිකක් නේ හොඳටම. ඒ නිසා සියලුම මගේ පන්ති මේ දවස්වල නම් නවත්තලා තිබුණේ. ඒත් දැන් මට පන්ති නවත්තලා එක දිගට තියන්නත් බෑ. මැසේජ් වලින් දැන් ෆෝන් එක පිරීලා තියෙන අපිට පන්ති පටන් ගන්න නැද්ද කියලා. කළමනාකරණ සේවය 3 වෙනි ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ 2 වෙනි ශ්‍රේණිය, සංවර්ධන නිලධාරී මධ්‍යම රජය සහ පළාත් සභා සංවර්ධන නිලධාරීන්. ඒත් එක්කම පහුගිය දවස්වල අපේ මධ්‍යම පළාත් සභාවේ ප්‍රතිඵලත් ආවා. ඒ ප්‍රතිඵල කියනවත් ප්‍රතිඵල අපිට දාලා ඒකෙනුත් ෆෝන් එක පිරීලා තියෙන්නේ. මේ වෙනකොට සියලුම නිලධාරී කණ්ඩායම් ගත්තම මම හිතන්නේ ඉසුරුස අපේ දැන් 2500 නම් ඉක්මවා ගිහිල්ලා නේද තියෙන්නේ. ඔව් දැන් ඔබතුමාගේ දත්තයන් අනුව ඔබතුමා ළඟ තමයි සියලුම දත්ත තියෙන්නේ. මම හිතන්නේ දැන් සියලුම නිලධාරී කණ්ඩායම් ප්‍රමාණය මේ නිලධාරීන් ප්‍රමාණය 2000 ඉක්මවලා නේ. 2000 කියන්නේ අපේ 4000කට ආසන්න වෙති නේද? ඔව් ඒ කියන්නේ අපේ සම්පූර්ණම ගාන. මධ්‍යම රජයේ විතරක් 2000කට ඔව් ඒ මධ්‍යම රජයේ තී ගාන. විතරක් 2000ක් වගේ ඊට එහා ගත්තම මේ පළාත් සභා නිලධාරීත් එක්ක ගත්තම 4000 ඉක්මවලා තියෙනවා. එතකොට මගේ මේ වෙනකොට 4500ත් ඉක්මවා තියෙනවා. මොකද දෙවෙනි ශ්‍රේණියට පරිගණක පරීක්ෂණ නොමැති නිසා. එතකොට අපි මේ කණ්ඩායම් සියල්ලම රාජ්‍ය සේවය තුල අපි විශ්වාසයක් ගොඩනගාගෙන ආරම්භ කරපු පන්තියක් තමයි ඉසුරුසගේ සහ මගේ පන්තිය. මගේ නම වසන්ත හේරත් තමයි සියලුම දෙනා හඳුන්වන නාමය. එතකොට මම මේ වෙනකොට ඉසුරුසත් එක්කම යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද දවස වෙනකොට මුදල් සහකාර විදියට කටයුතු කරනවා. මම අද දවසේ ඉල්ලීමක් කරනවා මේ මයික් පොඩ්ඩක් ඕෆ් කරගන්න. අද දවසේ මම ඔයාලට විෂය සම්බන්ධව විශේෂ නිර්දේශ සම්බන්ධව මම එහෙම විශේෂයෙන් කියන්න යන්නේ. හේතුව එක දිගට විනාඩි 5කට කතා කරන්න බෑ. ඒ නිසා මේ ඒත් නමම ලබන සතියේ අපි පන්ති ආරම්භ කරනවා. ලබන සතිය වෙනකොට මට මේ සතියේ හෙට දවස මට කිසිසේත්ම පන්තියක් කරන්න විදියක් නැහැ. හෙට දවසේ මම සුප්‍රා එක්සෑම් එකේ ඉන්ටර්විව් ඇවිල්ලා තියෙනවා මට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න අවශ්‍ය නිසා හෙට දවසේ මට පන්ති කරන්න වෙන්නේ නැහැ. මොකද කොළඹ ගිහින් ආයි නුවර එනවා කියන්නේ පන්තියක් කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මම ඉසුරුසත් එක්ක වෙලාව වෙන් කරගන්නම්. අපි සඳුදා එක සාකච්ඡා කරගෙන ඔයාලගේ පන්ති කොහොමද බෙදාගන්නේ කියලා. මම හිතා ඉසුරුස මේ වෙනකොටත් පන්ති ආරම්භ කරලා තියෙනවා. කාර්යාල ක්‍රම සහ ගිණුම් ක්‍රම කියන විෂයන් දෙක තමයි මගේ ළඟ ඔයාලා ඉගෙන ගන්න සූදානමින් ඉන්න ඕන. එතකොට ඒ විෂයන් දෙකේ මේ දක්වා අපේ පන්ති වලට සහභාගී වුණු සියලුම දෙනාගේ විශ්වාසය රැකගෙන අපි පන්ති කරගෙන යන්නේ. එතකොට කිසිම ශිෂ්‍යයෙක් අපි කෙරෙහි තාම අමනාප සිතින් බලන්න පටන්ගෙන නැහැ. හේතුව එයාලට අවශ්‍ය දැනුම සියල්ල අපි කිසිම ගුරු මුස්තියක් තබා ගන්නේ නැතුව හැම කෙනාටම ප්‍රායෝගිකව අත්විඳින්න සලස්සලා තියෙන නිසා. මොකද ප්‍රායෝගිකව අත්විඳිනවා කියන්නේ අපි කාර්යාල ක්‍රම ගත්තම කාර්යාල ක්‍රම විෂයේදී ලියුමක් ලියනකොට නිලධාරියෙක් කොහොමද මේ ලියුම නිවැරදිව ලියන්නේ කියන එක කියලා දෙනව නෙමෙයි ලියලම පුරුදු කරනවා. අපි කොච්චර කිව්වත්
අපේ කළමනාකරණ සේවයේ සංවර්ධන සේවය වෙන්න පුළුවන්. නිලධාරීන් ඉන්නවා සරප් කවුන්ටරේ. සරප් කවුන්ටරේ සරප් කියන්නේ මොකද්ද? මුදල් අය කැමි. එතන කවුන්ටරේ කවදාවත් ලියුමක් ලියන්නේ නැහැ. හැබැයි විභාග දවසට ලියුම ලියන්න සිද්ධ වෙනවා. ගිණුම් මංසේ ඉන්න නිලධාරියෙක් කවදාවත් අර ලොකු ලියුම් ලියන්නේ නැහැ. ගලපලා ලියුම් ලියන්නේම නැහැ යාලට. අපි විශේෂයෙන් සංවර්ධනාංශයක් ගත්තම ඒත් එහෙමයි. ඉඩම් අංශයක් ගත්තම සමහර විෂයන් තියෙනවා එහෙමයි. ආයතනාංශේ වුණත් එච්චර තමයි. ආයතනාංශේ තැපෑල විෂය කරන කෙනාට ලියුම් දකින්න විතරයි ලියුමක් ලියලා පුරුද්දක් නැහැ. ඒ නිසා ලියුම් ලියවනවා. ඒකයි මං කියන්නේ ප්‍රායෝගික පන්තියක් කියලා. ඒ වගේම ඉසුරු සර් කියයි අපේ පන්තිවල යන සිස්ටම් එක කොහොමද අපි පේපර්ස් ලියන්නේ, ඔන්ලයින් කොහොමද පේපර් ලියන්නේ, මේ සියල්ලම අපි ළඟ තියෙන ලොකු දැනුම් ගබඩාවක්. ඒක ඇතුලේ තමයි මේ සියල්ල තියෙන්නේ. ඉතින් විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වෙන්න මේ කළමනාකරණ සේවා නිලධාරී තුන්වෙනි ශ්‍රේණිය සහ දෙවෙනි ශ්‍රේණිය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩේම දෙවෙනි ශ්‍රේණියට මම වෙනම කතා කරන්නම් මෙතන ඉන්නේ තුන්වෙනි ශ්‍රේණියේ නිසා. ඒ වගේම සංවර්ධන නිලධාරී පළාත් සභා නිලධාරීන් අපිත් එක්ක විශ්වාසයෙන් එකතු වෙන්න. ඔයාලගෙත් EB එක මේ EB එකම තමයි ඔෆිස් එකක කරන වැඩ මොනවද? ඒ වැඩ ටික තමයි කාර්යාල ක්‍රම කියන්නේ. ගිණුම් අංශයක සිදුවන දේවල් මොනවද? ඒ ටික තමයි ගිණුම් ක්‍රම කියන්නේ. පැහැදිලිව ඔයාලට නිවැරදිම තොරතුරු ටික අපි දෙනවා. මම අද දවසේ මම ස්ලයිඩ්ස් දාලා මම කතා කරන්නේ නැහැ. හේතුව මොකද මට ස්ලයිඩ් එකක් ලොකු වෙලාවක් කතා කරන්න ඕන. මට ඒ තරම් ලොකු වෙලාවක් එක දිගට කතා කරන්න බැරි වීම ගැන කනගාටු වෙනවා. මම ඉක්මනින්ම පන්තිය ආරම්භ කරනවා. මේ ඉසුරු සර්ගේ ගෲප් එකට මම මේ සියලු මැසේජස් එවන්නම්. ඒකෙදි ඔයාලට මේ මැසේජ් ටික බලලා ඔයාලට එන්න පුළුවන් පන්තියට. එහෙනම් මම අද දවසේ ඉසුරු සර් මම කතා කරා ඇති නේද? මම මහන්සි කරවන්න එපා ඊට වැඩිය. හරි මම එහෙමනම් මෙතන ඉඳලා ඊටු විස්තර ටික සාකච්ඡා කරන්නම්. සාකච්ඡා කරගෙන යන්නේ නම් මම නවතින්නම්. මම පන්තියේ ඉන්නවා. මම කතා කරන එක නවතිනවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි නැවත හමු වෙමු. සාර්ථක කාර්යක්ෂමතා කඩින් විභාග පන්තියකදී. එතකන් ඔයාලට අයබෝවන්. ඉසුස ඔයා පන්තිය බාර ගන්න. ස්තුතියි වසන්ත සර්ට. එහෙමනම් මම එතන ඉඳලා මම සාකච්ඡා කරගෙන යන ඉස්සරහට විභාගයට අයදුම් කරන ආකාරය ගැන කියලා දෙන්නම්. ඉතාමත් ඉක්මනින් කරගෙන යන්න වෙනවා. හේතුව තමයි නැවත 8ට අපි පටන් ගත්ත සම්මන්ත්‍රණයක් තියෙනවා. හරි එක කණ්ඩායමකට අපි පටන් අරන් තියෙන දැනට අනිත් කණ්ඩායම හෙට ඒ කියන්නේ පරිජනක සම්මන්ත්‍රණ ආරම්භ වෙනවා අනිත් කණ්ඩායමට හෙට. එක කණ්ඩායමක් අද දවසේ 8ට පටන් අරගෙන තියෙන්නේ කරන්න තියෙන. ඒක නිසා ඉක්මනින් මම කියලා දෙන්නම්. නමුත් අවශ්‍ය දේවල් ලියා ගන්න, අවශ්‍ය වැදගත් දේවල් ටික ඔයාලා අනිවාර්යයෙන්ම ලියා ගන්න. මම මෙතනදී අද කියලා දෙන්නේ විභාගයට අයදුම් කරන ආකාරය ගැන. හරි. එතකොට මේ තියෙන්නේ මධ්‍යම රජයේ කළමනාකරණ සේවා නිලධාරීන්ට තමයි මේ ශ්‍රීඩා කියන වෙබ්සයිට් එක හරහා අයදුම් කරන්න තියෙන්නේ. හරි. මුලින්ම Google එකේ අපිට ශ්‍රීඩා කියලා සර්ච් කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක www.slida.lk slida.lk කියන සයිට් එක ෆෝන් එකේ ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැතිනම් කම්පියුටර් එකේ ටයිප් කරලා වුණත් ඔයාලට යන්න පුළුවන්. මේ මෙහෙම ගියපුවාම මේ slida එකට ගියපුවාම ඔයාලට මෙන්න මේ දෙවනි මම දැන් පෙන්නන සයිට් එකට තමයි ඔයාලා ලොග් වෙන්නේ. හරිද? එතන උඩ මෙන්න මෙතන උඩ ෆෝන් එකෙත් මේ විදිහටම තමයි පෙන්නන්නේ. ෆෝන් එකේ පොඩියට පෙන්නයි. මෙන්න මෙතන උඩ ඔයාලට පේනවා ඇති apply for examination කියලා තියෙනවා. හරිද? page එකේ උඩින්ම display වෙනවා apply for examinations click here කියලා. මේ click here කියන එක click කරන්න ඔයාලා නැත්තම් touch කරන්න ෆෝන් එකකින් නම් touch කරන්න නැත්තම් කම්පියුටර් එකෙන් නම් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලා තවත් සයිට් එකකට ලොග් වෙනවා. තවත් සයිට් එකකට යනවා. මෙන්න මේ වගේ ලොගින් තියෙන examination කියන සයිට් එකට යනවා. examination portal කියන සයිට් එකට ඔයාලා ලොග් වෙනවා. ඒ ලොග් වුණාට පස්සේ කලින් එකේ
ඒ කියන්නේ කලින් ඔයාලා ඇප්ලයි කරලා තියෙනවා. මොකද දැන්ට ගිය අවුරුද්දේ ගැසට් කරා. ඒක නිසා අමතක වෙන්න විදිහක් නැහැ. එහෙම නැතිනම් අමතකයි නම් ඔයාලට අලුතෙන් මෙතනින් සයින් අප් වෙන්න පුළුවන්. හරිද? සයින් අප් වෙන්න යනකොට ඔයාලට මෙතන යට දීලා තියෙනවා ඔප්ෂන් ටික. ඒ කියන්නේ උපදෙස් ටිකක් දීලා තියෙනවා. මම කියන්නම් මුලින්ම ඔයාලා සයින් අප් වෙන්න ඕනේ. මේ මම කියන්නේ account එකක් හදලා නැති හෝ මතක නැති මොනවත්ම මතක නැති කෙනෙක්ට තමයි මම මේ විස්තරේ කියන්නේ. මුලින්ම sign up කියන එකට තමයි යන්න ඕනේ ඔයාලා. sign up ගියාට පස්සේ ඔයාලගේ විස්තර ටික ටයිප් කරන්න එනවා. හරිද? විස්තර ටික ටයිප් කරන්න එනවා. ඒ කියන්නේ first name එක හරියට ටයිප් කරන්න ඕනේ ඔයාලගේ විස්තර ටික. first name එක, ඒ වගේම last name එක, අවසාන නම ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ID number එක. කලින් account එකක් හදලා තිබිලා මතක නැති වුණා කියලා ගැටලුවක් නැහැ. මෙතන ID number එකකින් තමයි මේක identify කරගන්නේ. ඒක නිසා නිවැරදි ID number එක type කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ phone number එක. හරිද? මේවා ඔයාලට පේන්නේ එතන ගියාට පස්සේ මෙන්න මේ වගේ රතු පාට තිත් දාලා තියෙනවා. හරිද? මෙන්න මේ ඔයාලට පේන්නේ email එකේ රතු පාට තිත්. අන්න ඒ වගේ මේ රතු පාට තිත් දාන එකෙන් අදහස් වෙන්නේ ඒවා අනිවාර්ය ඒවා කියලා. හරිද? ඒක නිසා ඒවා අනිවාර්යයෙන්ම පුරවන්න ඕනේ. ෆෝන් නම්බර් එක, ඒ වගේම ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක. හරිද? ඊමේල් ඇඩ්‍රස් එක, ඊට පස්සේ ඔයාලට කැමති පාස්වර්ඩ් එක. හරිද? පාස්වර්ඩ් එකේ හැබැයි මතක තියාගන්න පාස්වර්ඩ් එක යට එතන තියෙනවා මෙයාලා දීලා තියෙනවා නීති වගයක්. හරිද? පාස්වර්ඩ් එක ඔයාලා ටයිප් කරන්න ඕනේ, ඔයාලා හදා ගන්න ඕනේ. කිසිවෙක්ට කාටවත්ම අනුමාන කරන්න බැරි එකක් වෙන්න ඕනේ. එහෙම නිසා සාමාන්‍යයෙන් අපි පාස්වර්ඩ් දාන්නේ. ඊළඟට පාස්වර්ඩ් එක මේ error message එනවා මම මේ කියන්නේ ඔයාලට. නැත්නම් ටයිප් කරනවා error message එකක් එනවා කියලා කියනවා කට්ටිය සමහරලාට. ඒක නිසා තමයි මේ කියන්නේ. ඔයාලගේ පාස්වර්ඩ් එකට ඔයාලා අර උඩින් ටයිප් කරපු first name එක හෝ, ඒ කියන්නේ පළමු නම හෝ, last name එක හෝ, mobile number එකක්, NIC number එක කියන්නේ ID number එකක් හරි, email address එකක් හරි ටයිප් කරන්න එපා. එයා error පෙන්නයි. එතකොට ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයාලා මුලින් ටයිප් කරන, ඒ කියන්නේ උඩ ඔයාලගේ විස්තර ගන්න තැන ටයිප් කරන්න තියෙන කිසිම වෙලාවක first name එක, last name එක, NIC number එක, phone number එක ටයිප් කරන්න එපා. මෙන්න මේ ටික තමයි මේ තියෙන්නේ. ඔය sign up ගියපුවාම මෙන්න මේ first name, last name, NIC number, phone number, email, password, confirm password. ඒ කියන්නේ password එක type කරලා ආපහු ඒ password එකම අපි type කරන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ sign up වෙන්න තියෙන්නේ. ඊට පස්සේ තවත් දෙයක් මතක තියාගන්න, pattern දාන්නත් බෑ ඉතින්ට. ඒ කියන්නේ එක දිගට 1 2 3 4. දැන් හිතන්නකෝ මගේ නම ඉසුරු නම් ඉසුරු 1 2 3 4. දෙකම ඉසුරු කියලා දාන්නත් බෑ උඩ. ෆස්ට් නේම් විදිහට ඉසුරු දාන නිසා ඒතර වෙනමක් හරි දාලා 1 2 3 4 දාන්නත් බෑ. ඒ වගේම කීබෝඩ් එකේ එක පිළිවෙලට තියෙන විදිහට. QWERTY කියන්නේ බලන්න ඔයාලගේ කීබෝඩ් එකේ වම් අත පැත්තේ උඩම කොනේ තියෙන අකුරු ටික. අන්න ඒ විදිහට එක පොලිමට තියෙන අකුරු දාන්නත් බෑ. එතකොට පාස්වර්ඩ් එක හදනකොට කැපිටල් සිම්බල් මාරු කරලා ඒ විදිහට හදන්න ඕනේ. අන්න ඒ කොන්දේසි මත තමයි ඔයාලට ඔයාලගේ නිවැරදි පාස්වර්ඩ් එක හදා ගන්න වෙන්නේ. හරිද? එහෙම පාස්වර්ඩ් එක හැදුවට පස්සේ ඔයාලට ඔයාලගේ ඊමේල් එකට එනවා OTP එකක්. one time passcode කියන එක. ඒ කියන්නේ ඒක එනවා අර අපි Facebook log වෙනකොට එන්නේ, නැත්නම් අර මොකක් හරි transaction එකක් කරනකොට, සල්ලි මොන හරි ගනුදෙනුවක් කරනකොට එන්නේ OTP කියලා. අන්න ඒ වගේ එකක් ඔයාලගේ email එකට එනවා. email එකේ inbox එකේ පෙන්වෙන්නේ නැතිනම් හොඳට මතක තියාගන්න, බලන්න ගිහිල්ලා spam කියලා folder එකක් තියෙනවා. හරිද? spam කියලා folder එකක් තියෙනවා. ඒ folder එකේ බලන්න ගිහිල්ලා අන්න ඒ folder එකකින් ඔයාලගේ OTP එක ඇවිල්ලා තියෙන්න පුළුවන්.
ඒ OTP එක අරගෙන නිවැරදිව ටයිප් කරලා සබ්මිට් කරන්න තියෙනවා. හරිද? ඊළඟට සබ්මිට් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් එකටත් එනවා නැවත OTP එක. ඊමේල් එකටත් එනවා ෆෝන් නම්බරයටත් එනවා. මේ දෙකම නිවැරදිව ටයිප් කරලා සබ්මිට් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ ලොගින් පේජ් එකට නැවත එනවා. හරිද? මේ ලොගින් පේජ් එකට නැවත ආවට පස්සේ නිවැරදිව ඊමේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක ගහලා මෙතනින් ලොගින් දෙන්න තියෙනවා. හරිද? දැන් ඔයාලා නිවැරදිව සකස් කරගත්තා නම් හරියට හැදුනා නම් මෙන්න මේ විදිහට ලොගින් දුන්නාම නිවැරදිව මේ විදිහට ලොග් වෙන්න පුළුවන්. හරිද? ඒ ලොග් වුණාට පස්සේ දැන් ඔන්න අපි අපේ account එක හදලා ඉවරයි නිවැරදිව. ඊළඟට දැන් තියෙන්නේ ලොග් වෙලා ඉන්නේ අපි දැන් මෙන්න මේ විදිහට තමයි අපේ පෙන්වන්නේ ඩෑෂ්බෝඩ් එක. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් තමයි මුලින්ම select your service first කියන එක. කියන්නේ ඉස්සරවම අපි තෝරා ගන්න ඕනේ අපේ සර්විස් එක මොකක්ද කියලා. මෙතන management assistant විතරයි ගැසට් කරලා තියෙන්නේ දැනට අපිට කරන්න තියෙන එක නිසා ඔන්න කළමනාකරන සේවා නිලධාරීන් කියන එක තෝරපුවාම මෙන්න එනවා අපිට ඇප්ලයි කරන්න පුළුවන් විභාග ටික. කියන්නේ MS වලට අදාළව. දැන් ඔයාලා DO වල නම් නැත්නම් ඩෙවලොප්මන්ට් ඔෆිසර් සංවර්ධන නිලධාරී නම් මෙතනින් තෝරන්න ඕන සංවර්ධන නිලධාරී සේවය කියන එක. හරිද? එයාලට දැනට ගැසට් කරලා නැහැ. එතකොට මැනේජ්මන්ට් සර්විස් ඔෆිසර්ස් තමයි දැනට ගැසට් කරලා තියෙන්නේ. ඔන්න මේ විදිහට ගැසට් මෙතෙන්ට ක්ලික් කරපුවාම ඔන්න පෙන්නනවා අපිට ඇප්ලයි කරන්න තියෙන එක. හරි එතකොට අපි නිවැරදිව තෝරාගන්න ඕනේ කෝකද අපිට අපි ඇප්ලයි කරන්න ඕන එක මොකක්ද කියලා. හරිද? ඒ කියන්නේ ශ්‍රේණි තුනටම තියෙනවා මෙතන විභාගේ. වයම් බයට මෙතන පෙන්වන්නේ නැහැ, දකුණු අයට පෙන්වන්නෙත් නැහැ. මේ මධ්‍යම රජයේ සංවර්ධන කළමනාකරන සේවා නිලධාරීන් සඳහා තමයි මෙතන පෙන්වන්නේ දකුණු අයට ඔයාලගේ දකුණු පළාත් කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකේ මේ විදිහටම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙනවා. හරි. එතකොට අපි මෙතනින් යන්නේ දැන් මම තුන්වෙනි ශ්‍රේණිය තමයි IT තියෙන්නේ. ඒතර මම IT එකටම ලොග් වෙනවා මෙතනින් තියෙන එකට අනිත් විෂයන් දෙකට අදාළව ඒ කියන්නේ අනිත් ශ්‍රේණිය වලට අදාළව ලොග් වෙන්න තියෙන්නේ අදාළ ශ්‍රේණියට අදාළ එකකින්. හරි. ඊට පස්සේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් විස්තර ටික. අපේ නිවැරදි විස්තර ටික. හරිද? උපදෙස් තියෙනවා මෙතනින් අවශ්‍ය නම් සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් තුනින්ම දීලා තියෙනවා. ඔයාලට තේරෙන විදිහට කැමති එකකින් බලා ගන්න ඕන. හරිද? බලාගෙන හරියට විස්තර ටික පුරවන්න ඕන. හරිද? හරියට විස්තර ටික පුරවන්න ඕනේ. ඔයාලගේ අපොයින්ට්මන්ට් නම්බර් එක හරියට ටයිප් කරන්න ඕනේ. එරර් එකක් එන්න පුළුවන්. වැරදි නම්බර් එහෙම ටයිප් කරොත් එහෙම එරර් එකක් එනවා. ඒක නිසා හරියට ටයිප් කරන්න ඔයාලගේ අපොයින්ට්මන්ට් නම්බර් එක සම්පූර්ණ නම. හරිද? සම්පූර්ණ නම මෙතන බ්ලොක් කැපිටල් ඒ කියන්නේ කැපිටල් අකුරු වලින් තමයි පුරවන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට මුල අකුරු සමග නම් ඇහෙන්නේ නැහැ සර්. පස්සේ ID නම්බර එක ඔටෝ එනවා මෙතෙන්ට මම එකයි කිව්වේ ID නම්බර එක මුලින් හරියට ටයිප් කරපුවම ආය අපිට මෙතන ටයිප් කරන්න අවශ්‍ය නැහැ මෙතනින් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එක පෙන්නනවා හරිද මෙතනින් ක්ලික් කරාට පස්සේ
හරි මම සම්බන්ධ වෙනකන් කියන්නම් මෙතන add subject කියලා ආවට පස්සේ ඔයාලට තෝරාගන්න වෙනවා ඔයාලට apply කරන්න පුළුවන් subject ටික. ඒ කියන්නේ දැන් තුන්වෙනි ශ්‍රේණිය අයට විතරයි IT තියෙන්නේ. හරිද? test on computer skill කියලා තමයි ඒක තියෙන්නේ. අනිත් විෂයන් වලට අදාළ. ඒ කියන්නේ අනිත් ශ්‍රේණි වලට අදාළ වෙන ඒ කියන්නේ හොඳට මතක තියාගන්න තුන්වෙනි එකේ IT එකට apply කරන්න අනිත් ඒවට තියෙන්නේ ගිහිල්ලා බලන්න පුළුවන් දෙවෙනි ශ්‍රේණියට ඇප්ලයි කරන්නේ නැහැ. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා ඇප්ලයි කරන්න තියෙන සබ්ජෙක්ට් ටික. හරිද? ටෙස්ට් on computer skills office system accounting system. එතකොට මම මෙතන කරන්නේ මම කරන විෂය තමයි පරිගණක විෂයට අදාළව ඊළඟට වසන්ත සර් අනිත් සබ්ජෙක්ට් දෙක ඔයාලට කරනවා. හරි එතකොට මෙතනින් ක්ලික් කරන්න තියෙන්නේ ක්ලික් කරලා කන්ටිනියු දෙන්න ඕනේ. කැන්සල් නෙවෙයි මතක තියාගන්න කන්ටිනියු දෙන්න ඕනේ. ඒ කන්ටිනියු දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මෙතෙන්ට ඇඩ් වෙනවා මේ. මෙතෙන්ට ඇඩ් වෙලා තියෙනවනේ ඔයාලට හරියට ඇඩ් මේ වෙලා රිමූව් කියලා ආය නැවත ඒක එපා නම් ඒ විෂය එපා නම් රිමූව් කරන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාලා කැමති විභාගයට පෙනී සිටින්න ලේසි පහසු දිස්ත්‍රික්කය තමයි තෝරන්න ඕනේ. හරිද? කැන්ඩි නම් කැන්ඩි කැමති එකක් ඔයාලට ළඟ දිස්ත්‍රික්කයක් ඔයාලට තෝරන්න. තෝරලා මෙතන තියෙන මෙන්න මම වලට අර කලින් කියපු තරු ලාංඡනයේ තියෙන අනිවාර්යෙන් දාලා ඊට පස්සේ මේක කීවෙනි පාරද? පළවෙනි පාරද දෙවෙනි පාරද තුන්වෙනි පාරද මෙතනින් තෝරන්න පුළුවන්. yes කියලා දැම්මොත් ගැටලුවක් නැහැ. no කියලා දැම්මොත් මෙන්න මේ විදිහට පේමන්ට් එකක් කරන්න එනවා. හරිද? පේමන්ට් එක ගැන විස්තර ගැසට් පත්‍රයේ තියෙනවා. විස්තර අනිවාර්යයෙන්ම මේක පුරවන්න කලින් ගැසට් එක බලලා ඉන්න ඕනේ ඔයාලා. ඒ ගැසට් එක බලලා ඊට පස්සේ මෙතෙන්ට ඒ විස්තර ටික දාලා payment receipt number මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට ගොඩක් අයට ගැටලුව වෙන්නේ. බැංකුවෙන් ඔයාලා payment එක කරොත් එයාලගේ receipt එකේ යට තියෙනවා ඒ අදාළ receipt number එක. ඒක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. සමහරලාට මට මැසේජ් කරලා අහනවා මම ඒතකොට කියනවා මෙන්න receipt number එක කියලා. ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා අහන්න කෝකද receipt number එක කියලා. එහෙම කළා ඊට පස්සේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ මේක ක්ලික් කරලා මතක තියාගන්න ඔයාලගේ ෆෝන් එක හොඳ කැමරාව ක්වොලිටි ෆෝන් එකක් නම් සමහර වෙලාවට ෆොටෝ එක වදිනකොට මෙන්න මේ සයිස් එක ඕවර් යනවා. හරිද? මේකට උපරිම සයිස් එක තියෙන්නේ මෙගාබයිට් 2යි. සමහර ෆෝන් වලින් ෆොටෝ එකක් ගහනකොට මෙගාබයිට් 4ක් විතර වෙලා ෆෝන් එක ක්වොලිටි වැඩි වුණා. ඒක නිසා මතක ඇතුව ෆෝන් එකේ ක්වොලිටි එක අඩු කරලා පැහැදිලිව ෆොටෝ එකක් ගන්න. එහෙම නැතිනම් මේක ඔයාලගේ දෙකට වැඩි නම් ඒක ඔයාලට අඩු කරලා සයිස් එක අඩු කරලා ක්‍රොප් කරලා ගන්න. හොඳට මතක තියාගන්න. මෙන්න මේ ටයිප් එකේ ඒවා විතරයි මෙතෙන්ට අප්ලෝඩ් කරන්න දෙන්නේ. හරිද? PNG, JPG ඊළඟට JPEG කියන්නේ ෆොටෝ ෆෝමැට් සහ මේ මුල් තුනම තියෙන්නේ ෆොටෝ ෆෝමැට්. PDF විදිහටත් අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාලට. මේ කැමති ෆෝමැට් එකකින් මේ ෆෝමැට් වලින් විතරමයි අප්ලෝඩ් කරන්න දෙන්නේ. එහෙම නැත්නම් එරර් එකක් එනවා. ඒ වගේම තමයි ෆයිල් සයිස් එක උපරිම මෙගාබයිට් 2. හරි. එතකොට ඒකත් ඔයාලා නිවැරදිව අප්ලෝඩ් කරාට පස්සේ මෙතන පෙන්නනවා ඒ අප්ලෝඩ් කරලා මෙතනින් තෝරන්න තියෙනවා are you differently abled ඒ කියන්නේ ආබාධිත
කවුරු හරිද කියලා yes no තෝරන්න. ඔය එක ඔයාලට ගැලපෙන විදිහට තෝරලා මෙතනින් අනිවාර්යෙන් ටික් මාක් එකක් දාන්න ඕනේ. මේකට කියනවා චෙක් බොක්ස් කියලා. චෙක් බොක්ස් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. එහෙම නැත්නම් මෙතනින් ටික් මාක් එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. දාලා ඔයාලගේ විස්තර ටික හරිද බලලා මෙතනින් ඕකේ කරන්න තියෙනවා. හරිද? ඒ කරාට පස්සේ ඔයාලට නැවත පෙන්නනවා. සේව් කරන්න තියෙන්නේ. නැවත පෙන්නනවා ඔයාලට ඔයාලගේ විස්තර ටික. දැන් මම මෙතන දාපු නැති නිසා මම සේව් කරාට දෙන්නේ නැහැ මෙතන. එරර් එකක් එනවා. හේතුව මම අර තරු දාපු ඒවා ඔන්න ඔය විදිහට තරු දාපු ඒවා තෝරපු නැති හින්දා විස්තර දාපු නැති නිසා ඒක ගන්න බැරිව යනවා. ඒ කියන්නේ ඒක අපිට ඊළඟ පේජ් එකට යන්න බෑ මම විස්තර දාපු නැති නිසා. ඔයාලා හරියට විස්තර දැම්මා නම් ඔයාලට ඊළඟ පේජ් එකේ ඔයාලගේ නිවැරදි විස්තර ටික පෙන්නනවා. ඒ පෙන්නුවට පස්සේ ඔයාලට සබ්මිට් කරන්න තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ මොකුත් කරන්න දෙයක් නැහැ. ඔයාලට මැසේජ් එකක් එයි ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා ඔන්න ඇඩ්මිෂන් එක හරි කියලා ඒ දවසට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න අර මුලින් හදනකොට ඊමේල් එක සහ පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම ලියා ගන්න. කොහෙම හරි ලියා ගන්න නැත්නම් ලොග් වෙන්න බෑ. ඒක නිසා කොහේ හරි අනිවාර්යයෙන්ම ලියා ගන්න හදනකොට ඒක අමතක කරන්න එපා. නැත්නම් පස්තම මතක් වෙන්නේ කෝ අර පාස්වර්ඩ් එක දැන් මතක නැහැ නේ කියලා. නැත්නම් ඊමේල් එක කොහෙදවත් නැහැ. ඒක නිසා එහෙම කරගන්න එපා. අනිවාර්යෙන් මතක ඇතුව ලියා ගන්න. ඊට පස්සේ ඇඩ්මිෂන් එක ආවට පස්සේ ඩවුන්ලෝඩ් කරලා print එකක් ගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි ඔය විදිහට තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ විභාගෙට. මොනවා හරි ගැටලුවක් තියනවද ඔයාලට? මොනවා හරි ගැටලුවක් තියනවද? හරි. එහෙමනම් මම 8ට පටන් ගන්න තියෙන සම්මන්ත්‍රණය දැන් 8යි 7යි වෙලාව. අර මම මුලින් කියවලි ගෲප් එකට මම කරගෙන යනවා සම්මන්ත්‍රණ මේ වෙලාවේ. අද දවසේ කියන්නේ සෙන්සුරාදා 8 ඉඳලා 10 වෙනකන්. ඒක නිසා අද දිනට මම ඔන්න සම්මන්ත්‍රණය නවත්තනවා. ඔයාලට මොනවම හරි විභාගයට අයදුම් කිරීමේදී හෝ මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් මට පණිවිඩයක් යොමු කරන්න. ඒ වගේම සම්මන්ත්‍රණයට සම්බන්ධ හෙට අලුතෙන් සම්මන්ත්‍රණයක් පටන් ගන්නවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ ගැනත් විස්තර දැනගන්න මගේ WhatsApp අංකයේ තියෙනවා group එකේ මම message දාලා තියෙන number එක. ඒකට message එකක් දාලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. මේකේ recording එක මම ඔයාලට එවන්නම්. ඒ විදිහට තමයි මම ඔය දැන් දෙන recording එක විදිහට තමයි ඔයාලට class එකේදී recording දෙන්නේ. හරිද? එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක්. මම එහෙනම් සම්මන්ත්‍රණය නවත්තනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පණිවිඩයක් යොමු කරන්න මගේ WhatsApp එකට හෝ group එකට යොමු කරත් කමක් නැහැ. හැමෝටම